ඔයාලට කොහොමද? ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ තමයි මේ විදිහට වීඩියෝ එකක් අරන් එන්නේ. ඇත්තටම ගොඩක් කාර්යබහුල වුණා. ඉතින් මම අද මේ ඔයාලට අරගෙන එන්නේ ටිකක් පරණ වීඩියෝ එකක්. ඉතින් අපි සම්බන්ධ වුණ අවුරුදු උත්සව ගැන තමයි අද වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඉතින් සමා වෙන්න මේක ගොඩක් පහු වුණාට තිබුණ වැඩ එක්ක ඇත්තටම වීඩියෝ එකක් දාන්න වෙලාවක් තිබුණේ නැහැ මට. ඉතින් ඒ හින්දා තමයි පරක්කු වෙලා හරි ඔයාලට මේ වීඩියෝ එක අරගෙන හිතුවේ. ඉතින් අපි අවුරුදු උත්සව 3කට සම්බන්ධ වුණා. මේ ඔයාලා දකින්නේ අපි සම්බන්ධ වුණ පළවෙනි අවුරුදු උත්සවය. ඉතින් මේක තිබ්බේ පොඩි අයට. මේකේ නම සෙල්ලම් ගෙදර. ඉතින් මේ අවුරුදු උත්සවයේ තිබුණේ අප්‍රේල් මාසේ 5 වෙනිදා. මෙහි ලොස් ඇන්ජලිස් වල වැලි එකේ තමයි මේ උත්සවය පැවැත්වුවේ. ඉතින් පොඩි අයටම වෙන් වෙච්ච අවුරුදු උත්සවයක් හින්දා අපි හිතුවා අපේ පොඩි දෙන්නවත් ඒකට අරගෙන යන්න ඕනේ කියලා. ඉතින් එයාලට ගොඩක් තරඟ තිබුණ සහභාගී වෙන්න. ඉතින් ඉඩකඩ තිබුණ විදියට මට ලැබිච්ච වෙලාවෙන් මම වීඩියෝ කරගත්තා මේ ක්ලිප්ස් කීපය ඔයාලට අරගෙන එන්න. ඉතින් ඊටම ආදරෙන් ඉල්ලනවා ටිකටම රැඳලා ඉන්න වීඩියෝ එකත් එක්ක. සෙල්ලම් ගෙදර අවුරුදු උත්සවය අවුරුදු ගාණක් පුරාවට මේක දිගට පවත්වන අවුරුදු උත්සවයක්. ඉතින් අපි මීට කලින් කවතාවක සම්බන්ධ වුණා. නමුත් හැම අවුරුද්දකම නම් අපිට සම්බන්ධ වෙන්න වෙන්නේ නැහැ. මොකද ටිකක් අපි ඉන්න හරිය ඉඳලා ටිකක් දුර තමයි මේ අවුරුදු උත්සවය තියෙන්නේ ලොස් ඇන්ජලිස් වල. ඉතින් ඒ නිසා නමුත් මේක ගොඩක් හොඳයි පොඩි අයට. මොකද එයාලට තරඟ ගොඩාක්ම තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ අවුරුද්දේ කොහොම හරි මෙයාලව මේකට සම්බන්ධ කරන්න ඕනේ කියලා. අපි විතරක් නෙමෙයි ඇත්තරම අපි මේ ඉන්න කවුන්ටි එකේ ගොඩක් අය මේකට සම්බන්ධ වුණා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් කොහොමද පොඩි අය මේ තරඟ වලට සම්බන්ධ වුණේ. ඒ වගේම මගේ පුතාලා දෙන්නත් මේ තරඟ වලට සහභාගී වුණා. ඉතින් එදා දවසේ එයාලා ඇත්තරම ගොඩාක් එක්ස්පීරියන්ස් කරා මේ අපේ සිංහල අවුරුදු උත්සවයක තියෙන තරඟ මොනවද, ඉතින් කොහොමද ඒවට සහභාගී වෙන්න කියන එක ඔයාලට ඉස්සරහදී බලා ගන්න පුළුවන්. මේ තරඟ ගැන ඇත්තටම පොඩි දෙයක් කියන්න හිතුවා. මොකද දැන් ලංකාවේ නම් තියෙන්නේ බනිස් කෑමනේ. ඉතින් මෙහි අපිට බනිස් හොයාගන්න නැති නිසා ඒක බනිස් වෙනුවට ඩෝනට් කෑම කියලා තමයි මේ තරඟේ නම් කරලා තියෙන්නේ. ඉතින් පොඩි අයට මේ විදියට ඩෝනට් සෙල්ලලා එයාලට එදා දවසේ කන්න දුන්නා. ඉතින් චූටි මායිගේ තරඟෙදී එයාලට අතින් අල්ලගෙන කන්න කිව්වා. හැබැයි ලොකු අයට අර කලින් වගේම තරඟ නීතියේදී ඒ විදියටම තිබුණා. ඉතින් මේ තරගෙත් හරිම සුන්දරයි. මොකද චූටි අය ඩෝනට්ස් කනවා බලාගෙන ඉන්න එක හරිම අපිටත් විනෝදජනක වුණා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඉස්සරහදී කොයි විදියටද මෙයාලා මේ තරඟවල විනෝද වෙන්නේ කියලා. මේ තියෙන ලොකු අයගේ ඩෝනට්ස් කෑමේ තරඟේ. ඉතින් මගේ ලොකු පුතත් මේකට සහභාගී වුණා. ඉතින් මේ අයත් හරිම ඉක්මනටම මේ ඩෝනට් එක කාලා ඉවර කරා. ඉතින් ඒකත් බොහොම සුන්දර තරගයක් වුණා ළමයින්ට. ඉතින් මම හිතන්නේ අපේ ලංකාවේ අවුරුදු උත්සවයක එක්ස්පීරියන්ස් එක අපි හැමදෙස්සෙම උත්සාහ කරනවා අවුරුදු කාලෙදී අපේ පොඩි අයට ලබලා දෙන්න. ඉතින් පිටරටක ජීවත් වුණත් ඒක තමයි මම හිතන්නේ දෙමව්පිය විදියට අපි අතින් වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මේ දුර ගෙවාගෙන ඇත්තටම මෙයාලා මේ තරඟවලට සහභාගී කරවන්න මේ අවුරුදු උත්සවවලට අපි මෙයාලා අරගෙන යන්නේ. ඉතින්
ඔයත් පිටරට ජීවත් වෙන කෙනෙක් නම් ඔයාටත් මේ අත්දැකීම ඇති. ඉතින් ලංකාවේ අයට තරම් අපිට ලේසියෙන් දේවල් කරන්න බැරි වුණාට අපි කොහොම හරි ඒ අවස්ථාව වෙන් කරගන්නවා, කාලය වෙන් කරගන්නවා. දරුවන්ට මේ දේවල් අත්දකින්න අවස්ථාව ලබා දෙන්න. මෙහි හැම අවුරුදු උත්සවයකම වගේ සංස්කෘතික අංග ඇතුළත් කරනවා ඒ අවුරුදු උත්සවයට. ඉතින් මේ දැන් ඔයාලා දකින්නේ ඇමරිකාවේ ඉපදුන දරුවෝ ගොඩක් දුරට මෙතන ඉන්නේ ඇමරිකාවේ ඉපදුන දරුවෝ. ඉතින් මෙහි ලොස් ඇන්ජලිස් වල තියෙනවා තජ්ජිත් කියලා ඩෑන්සින් ඇකඩමි එකක්. ඉතින් මේ අවස්ථාවේ මතක් කරනවා ප්‍රසන්න යමසිංහ සර්ව. මොකද එයා තමයි ගොඩක් මහන්සි වෙලා සඳලි මිස් එක්ක එකතු වෙලා මේ ලස්සන නර්තනය ඇත්තටම ඒ දවසේ ඉදිරිපත් කරන්න ගොඩාක් මහන්සි වෙලා කටයුතු කරේ. ඉතින් ඒ වගේම මේ දුවා දරුවෝ ඒ වගේම දෙමව්පියෝ ගොඩාක් කැපවීම කළා තමයි එයාලව මේ විදියට මේ සඳහා සම්බන්ධ කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒකත් ගොඩක් ලොකු දෙයක්. මේ අපේ දරුවෝ මේ විදියට අපේ කම රැකගෙන මේ විදියට ඇත්තටම මේ නටනවා දැක්කහම අපිට ඇත්තටම පුදුම සතුටක් තියෙන්නේ. ඉතින් මම නම් හිතන්නේ කිසිම අඩුපාඩුවක් තියෙනවා කියලා. බොහොම ලස්සනට එදා දවසේ එතනට සම්බන්ධ වුණ හැම කෙනෙක්ම වගේ මේ නර්තනාංගයත් රස වින්දා. ඉතින් දිගටම රැඳෙන්න ඉන්න ඔයාලත් දිගටම බලන්න වීඩියෝ එක. ඔයාලටත් ඒක අත්දකින්න පුළුවන් වෙයි. සංස්කෘතික සංදර්ශනයෙන් පස්සේ පොඩි අයගේ තවත් තරම් කීපයක් තිබුණා. මේ තියෙන වෝටර් බැලුන් ස්කැච් කරන්න. ඉතින් ගොඩක් පොඩි අය ආසාවෙන් කරන තරගයක් තමයි මේක. ඉතින් මෙහි තියෙන විශේෂ බැලුන් జాතියක්. ඒකට වතුර පුරවන්න පුළුවන්. ඉතින් ඒකට වතුර පුරවලා තමයි මේ විදියට පොඩි අයට දෙන්නේ ඒක අල්ලන්න. ඉතින් මේක හරිම විනෝදජනක ක්‍රීඩාවක්. මොකද වතුර එක සමහරලාට ඉක්මනටම පුපුරලා යනවා. සමහර අය කොහොම හරි මේක කරගෙන යනවා. ඉතින් දිගටම කොහොමනත් මේ අවුරුදු ගම්මානේ ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් පොඩි අයට මේ වගේ අත්දැකීම් දුත් විඳ ගන්න ලැබුණා. උන්චිල්ල එහෙම හදලා තිබ්බා මෙතන. ඉතින් මං හිතන්නේ රබන් තිබ්බා. ඉතින් ඒ වගේ මෙහි අයට ගොඩක් එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා අවුරුදු ගම්මානේක හසිරිය
මේ අවුරුදු උත්සවයේ ඉතින් මේ වගේ කඹා දෙන්න, ලොකු අයට පොල් ගන්න, ඒ දේවලුත් තිබුණා. කොහොමද අවුරුදු උත්සවයේ ඉවර වෙලා අපි ඊට පස්සේ ගියා කෑම කන්න. අපි ඔක්කොම අපේ යාළුවෝ හැමදෙනෙක්ම වගේ. ඉතින් මේ ලංකාවේ බුෆේ එකක් නෝත් රිජ් වල තියෙන්නේ මෙහෙ. ඉතින් බහසබ් කියලා මේක කෑම ಜಾති ගොඩක් තියෙනවා. කෑම හරිම රසයි. රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි යන හැම සැරේකම වගේ අපි මෙතනට යනවා. ඉතින් මේ වලට දකින්නේ එතන බුෆේ එක. මේ අප්‍රේල් මාසේ 13 වෙනිදා ලොස් ඇන්ජලිස් වල තිබුණ මූලිකම අවුරුදු උත්සවය මේක. අවුරුදු ගම්මානය මේක කරේ ශ්‍රී ලංකන් ඇමරිකන් ඇසෝසියේෂන් එක සදර්න් කැලිෆෝනියා වල. ඉතින් නිරෝෂන් කහවත් අයියා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් මමත් ගොඩක් වෙලාවට ඇසෝසියේෂන් එකේ වැඩවලට සම්බන්ධ වෙනවා. ගොඩක් වෙලාවට ගායන පැත්ත. ඉතින් මේකෙදි මට සම්බන්ධ වෙන්න උන්නේ නැහැ. මේ දවසේ තිබුණ ගායන ඉවෙන්ට්ස් වලට හේතුව මට මේ ගොඩක් අපහසුතාවයක් තිබුණා ප්‍රැක්ටිස් වලට යන්න. ඉතින් ඒ හින්දා කොහොමවත් අපි පවුලේ ඔක්කොමලත් එක්ක ගියා එදා අවුරුදු ගම්මානයට. ඉතින් හරිම ලස්සනට ඕගනයිස් කරලා තිබුණා. ඒ වගේම දෙරණ ටීවී එකේ චතුර ඇවිල්ලා හිටියා එදා මේක කවර් කරන්න. ඉතින් මේ ඉන්නේ ඇසෝසියේෂන් එකේ මෙම්බර්ස්ලා. ඉතින් අවුරුදු ගම්මානයක් විදියටම හැම දෙයක්ම බොහොම පිළිවෙලට ලෑස්ති කරලා තිබ්බා. මේ තියෙන අවුරුදු කෑම මේසේ. ඉතින් එතන කැවිලි ಜಾති පිරලා තිබුණා. කිසිම දෙයක අඩුවක් තිබුණ නැහැ. ඉතින් ගොඩක් හොඳට සෝදානම් කරලා තිබ්බා මේ අවුරුදු ගම්මානය. ඒ වගේම මේ රබන් ගහලා නියම අවුරුදු ගම්මානික සිරිය මෙතනදී හැම කෙනෙක්ටම අත්දකින්න අවස්ථාව සලසලා දුන්නා. ඉතින් දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක වලට තවත් ගොඩක් දේවල් ඉස්සරහදී බලා ගන්න පුළුවන්. ලොකු අයට වගේම පොඩි අයටත් තරඟ ගොඩක් මෙතනදිත් තිබුණා. ඉතින් ඔයාලා මේ දකින්නේ පොඩි අයගේ ඩෝනට් කෑමේ තරඟය. ඉතින් පොඩි අය ආසයිනේ ඩෝනට්ස් වලට. ඉතින් ඒ නිසා එයාලා හැමතිස්සෙම මේ තරඟයට ඉදිරිපත් වෙනවා. ඉතින් මෙතනදී මගේ චූටි පුතත් මේ තරඟයට සම්බන්ධ වුණා. එළගී ජනගී රව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි. මේ වල දක්නේ චූටියාගේ හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යන තරඟය. ඉතින් මගේ චූටි පැටියත් මෙතනදී දුවනවා. ඉතින් හරිම සුන්දර අත්දැකීමක්. ඉතින් ලොකු අය පොඩි අය ඔක්කොම එකට එකතු වෙලා තමයි මේ තරඟයට සම්බන්ධ වුණේ. ඉතින් හරිම සුන්දරයි ඇත්තටම. ඒ වගේම තරඟ ගොඩක් තිබ්බා. ගෝණිය බහැලා දුවන තරඟය. එතකොට අවුරුදු කුමර කුමරි තරඟය වලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනට හැම දෙයක්ම තිබ්බා. ඉතින් එකතු වෙලා ඉන්න දෙකටම වීඩියෝ එකත් එක්ක. සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝමයි රුසිරි මවන්න නැකත ළඟයි. දරින දොන් දොන් අවුරුද්දයි ලබන්න දෙන් හරි සද්දයි. එළගී ජනගී රව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි. දරින දොන් දොන් අවුරුද්දයි ලබන්න දෙන් හරි සද්දයි. එළගී ජනගී රව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි. මේ තමයි පොල් ගෑමේ තරඟය. බොහොම තියුණු තරඟයක් තිබ්බා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි පොල් ගෙඩිය දෙකට බෙදාගෙන
මෙතනදී ගෑවේ ගොඩක් තියුණු තරගයක් අපි බලමු මොකද වෙන්නේ. මට කලින්ත් කිව්වනේ සිගිටි අවුරුදු කුමරා කුමරිය තේරිමේ තරගයකට තිබ්බ කියලා මෙතනදී. ඉතින් මේ ඉන්නේ අවුරුදු කුමාරියෝ. ඉතින් ඔක්කොමලා අවුරුදු කුමාරියෝ තමයි සැලකුවේ. එහෙම කවුරුවත් විශේෂයෙන් තෝරලා එහෙම මොනවත් දුන්නේ නැහැ. හැමෝටම තෑගි ප්‍රදානය කරා. ඉතින් ඊළඟට තියෙන්නේ සිගිටි අවුරුදු කුමරාගේ තරගය. ඉතින් මේ අවුරුදු කුමරා මේක ටෙක්නිකල් එකක් මේක ක්ලිනිකල් එකක් ඒ තරම් අසීරු කර්තව්‍යයක් නැත්නම් රිස්ක් එකක් අරගෙන තමයි මේ දරුවෝ මේක ප්‍රැක්ටිස් කරන්නේ තුරකරන ගුරුතුමා මේක ඊටම විශිෂ්ට ලෙස නිර්මාණය කරන දෙයක්. අන්තිම කියන්න ඕනේ මේ වගේ දේවල් තමයි අපි මේ වගේ දේවල් තමයි මේ රටේ සුදී අරුණේ කතා කරන්නේ තමයි අපි ඊළඟ ප්‍රෙසිඩන්ට් අනිවාර්යයෙන්ම මට දුන්න සහයෝගයට වඩා 100 ගුණයකින් මෙයාට සහයෝගය දෙන්න කියලා මම ආරාධනා කරනවා. මොකද මේ බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමදේටම ආයෙ අපි දවසක මේ වගේම අපි අන්නත් එක මට ටීම් එකේ ඉන්නවා. හරි අපු. අරුණා ගියයිද නැහැ. Seven. His name is Seven. 5. Okay, let's have our next awurudu kumara up. Kevin. We have our next awurudu kumara. How old are you? I mean, what's your අර name? කනුදුත් ගිහිල්ලා ඉන්න තිනු යන්න. තිනු go. How old are you? You also go. අරින් සනු 6. Let's give යන්න. a applause for Kevin as well. තිනු go. සනුත් දුවට වඩා වැඩි මල්. පුතා වත්ස්කන්නේ. යන බය නැතුව. Okay, with that, we are wrapping up the 2025 Sigiti Awurudu Kumara. Let's hear a big round of applause, guys. A big round of applause. හිරු නැගෙනාරු මවනා මන බඳිනා ගී ගයනා පෙර හඬිනා නද සොබනා තුන් හෙළයම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්නා හිරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා හිතේ අරුම කියා ගන්න සිටිනා තැන කොතනා කිරි උතුරන අරු නැල්ලට අගනාරු මෙව්වා හලදරනා රන් ගොයමින් සෙනෙහස උතුරන්නා වසන්තයට මල් වැස්සක් නුඹදැයි මට හිතුණා හිරු දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පිරුණයි මෙතට හොරෙන් හිත අත්තර කොහෝ හඬක් නැඳුනයි අලුත් සහල් කෙරි බතකට පෙම් පුරන්න හැකිවයි නුඹේ හුරතල් හීන අරන් හිනා වෙන්න හිතුනයි මේ අවුරුදු උත්සවෙත් සංස්කෘතික අංගවලින් නම් කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඉතින් හරිම ලස්සනට සංස්කෘතික අංගත් මේ අවුරුදු උත්සවයට එකතු කරලා තිබුණා. ඉතින් ඔයාලා මේ දකින්නේ ඒ සංස්කෘතික සංදර්ශනයේ නර්තනාංග. ඉතින් පොඩි අය වගේම ලොකු අයත් මෙතනදී යාළගේ දක්ෂකම් ඉදිරිපත් කරා. ඉතින් මෙන්න මේ ඩාන්ස් එක ගොඩක් අයගේ අවධානය දිනා ගත්තා. මොකද ගින්දරත් එක්ක තමයි යාලා ඩාන්ස් කරේ. ඉතින් තව එක අවුරුදු උත්සවයක් අතර වෙලා තියෙනවා. ඒ නිසා රැඳිලා ඉන්න දෙකටම වීඩියෝ එකත් එක්ක මේ රොවිස් ජර්නි.
අද පුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලා අපේ ලංකාවේ භාෂාවෙන් කිව්වොත් ගමේ අවුරුදු උත්සවය කියන්නේ ඔන්න ඉතින් මේ තමයි අපේ ගමේ අවුරුදු උත්සවය. ඒ කියන්නේ අපේ පන්සල එනහිම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මේ අපේ පන්සලේ අවුරුදු උත්සවයට තමයි දැන් අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මේ අවුරුදු උත්සවය තිබුණේ ටිකක් පරක්කු වෙලා අප්‍රේල් මාසයේ අන්තිම හරිය වගේ. ඉතින් මේ ඉන්නේ අපේ දහම් පාසලේ දරුදරියෝ. ඒ වගේම කිරි උතුරවලා ජාතික ගීය කියලා තමයි එදා අවුරුදු උත්සවය අපි පටන් ගත්තේ. දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මේ රොවිස් ජර්නි. හැම අවුරුද්දකම වගේ අපේ පන්සලේ අවුරුදු උත්සවය පවත්වනවා. ඉතින් ගොඩක් වෙලාවට දහම් පාසලේ දරුදරියෝ අරබයා තමයි අවුරුදු උත්සවය අපේ ලොකු හාමුදුරුවෝ බෝකොලේ සුමන හාමුදුරුවෝ පවත්වන්නේ. මේ අවුරුද්ද පොඩ්ඩක් එළියට ඇවිල්ලා අපි අවුරුදු උත්සවය පැවැත්වුවේ ග්‍රවුන්ඩ් එකේ. ඉතින් මේ වාර දකින්නේ අවුරුදු චාරිත්‍රයක් විදියට මාපිය වන්දනාව කරනවා අපේ දුවල පුතාලා. ඉතින් අපේ පොඩි දෙන්නත් මෙතනදී අපි දෙන්නට බුලත් දීලා ඒ අවුරුදු චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරා. ඉතින් මෙහි අපි ලංකාවේ හිටියේ නෑ කියලා අඩුවක් නැහැ. ඒ හැම දෙයක්ම අපි මෙහෙදිත් කොහොම හරි පොඩි අයට අත්දැකීම් විදියට ලබලා දෙනවා. අවුරුදු උත්සවය ආරම්භ කරේ මම ඒ වගේම මගේ යාළුවා සෙනෙක් අක්කා ටෙනිසන් අයියා අපි තුන්දෙනා එකතු වෙලා ගයපු මේ අවුරුදු ගීතයෙන්. ඉතින් මම හිතනවා ඔයාලා මේ ගීතයත් රස විඳී කියලා.
දුසිරු සලඳ මහද නග වෙලා එයාට තරඟ ගොඩක් එදා දවසෙත් තිබුණා. ඉතින් මේ තියෙන්නේ බනි හොප් එක, ඒකම සංගීත බුදු තරඟ, කනාමුට්ටිය බිඳීම, බෝතල් වලට වතුර පෙරවීම, ඒ වගේ තරඟ ගොඩක් සංවිධානය කරලා තිබුණා. පොඩියට වගේම ලොකුයට තරඟ ගොඩක් තිබුණා. මත් ඒවට සම්බන්ධ වුණා. අපිත් කියන්නේ තියෙන පොඩි හරි විනෝදයක් ලබන්න ඕන. හරි ආසයි. මේ වගේ අවුරුදු උත්සවයක් තියෙනකොට පාටිසිපේට් වෙන්න මට පුළුවන් හැම තරඟයකටම වගේ. ඒ හින්දා මම වැඩි කතා කරන්නේ ඔයාලට පුළුවන් බලාගෙන ඉන්න කොයි විදිහට අපි එදා දවසේ මේ අවුරුදු උත්සවයේ තරඟ වලට සම්බන්ධ වුණේ කියලා. විරුබලයෙන් තුන් කල්හිම රට සුරකින්නයි කැරලි පෙවිලි ගම පුරාම සුවඳ Yay! Come on, jump, 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 jump. Running, yeah. Both your hands to your back. Okay, something like that. Yes. So you guys can see. Okay. මම ගොඩක් ආසාවෙන් සම්බන්ධ වුණ තරගයක් තමයි මේ තරගය. ඇත්තටම මේ රමණී අක්කා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා මගේ කේක්ස් ගොඩක් හැදුවේ රමණී අක්කා. ඉතින් පොඩි අයගේ බර්ත්ඩේස් වලට විශේෂයෙන් කේක් හදන්නේ රමණී අක්කා. ඉතින් හරිම රසයි. කේක් විතරක් නෙමෙයි තවත් කෑම ගොඩක් හදනවා එයා. ඉතින් අපි දෙන්නත් එකතු වෙලා තමයි මේ බැලුන් ඩාන්ස් එකට වනේ එදා දවසේ සම්බන්ධ වුණේ. කොහොම වුණත් දිනන නම් බැරි වුණා. අන්තිමටම වගේ බැලුම අපි අතින් බිමට වැටුණා. ඉතින් ඉස්සරහදී මගේ පුතාගේ බර්ත්ඩේ පාටි එකේ වීඩියෝ එකක් තියෙනවා වලට අරන් එන්න. ඉතින් ලස්සන කේක් එකක් ඒ බර්ත්ඩේ එකට හදලා දුන්නා රමණී අක්කා. ඉතින් මම හිතන්නේ අද වීඩියෝ එකට ඔයාලා කැමති ඇති. අද වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලගේ පවුලේ අතර යාළුවෝ අතර මගේ වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් රුවීස් ජර්නි ඔයාලා හැමෝම මත් එක්ක එකතු වෙලා ඉන්නවා දැන් ගොඩක් කාලේ ඉඳලා. ඉතින් බොහොම ස්තුතියි කියන මේක අවස්ථාවක් කරගන්නවා මත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනෙක්ටම. ඒ වගේම ග්‍රීන් කාඩ් සම්බන්ධයෙන් ඉස්සරහදී තවත් වීඩියෝ කීපයක් ඔයාලට ගේන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ Instagram page එක තියෙනවා, link එක තියෙනවා මගේ YouTube page එකේ. ඒ වගේම මම Facebook page එකකුත් හදලා තියෙනවා අලුතෙන්. ඔයාලට මගේ Facebook page එකත් එකතු වෙන්න පුළුවන්. මම දන්නවා ගොඩක් අය Facebook ඉන්නවා කියලා. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම අද වීඩියෝ එකෙන් මේ විදියට
යන්න තමයි හදන්නේ. ඉතින් මගේ පේජ් එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් බොහොම ස්තුතියි හැමදෙනාටම හැමෝම පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරන ගමන් අද මම මේ විදියට ගිහින් එන්නම්. හැමෝටම බයි බයි. සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝමයි රුසිරි මවන්න නැකත ළඟයි දරින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි දරින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූර්ය මගුලට එක් වෙන්නයි පිරිත් පැනින් උතුරු සුළඟ ලොවට හාන්නයි නව අවුරුදු සිරිත් නිරිත් ජයගන්නයි හොඳ බබක්කට දෙන්න දෙයක් නැද පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇද තුට්ටු දෙකක් ඇද තරිකින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි